මේ ප්ලෙන්ටි විත් සුලෝ ලංකාදීප සමග මගේ ඇඳුම් G ෆ්ලොක් එකකින් මගේ මේකප් එක කොණ්ඩේ මොෂ් එකේ මොෂ් එක තියෙනවා වෝඩ් ප්ලේස් එකේනුයි රමාඩා එකේ ගිහිල්ලා බලන්න. ඒ වගේම මේ ස්ථානය මේ වෙනුව එක ඇවිල්ලා කැෆේ කිං රෝස් එකේ ඇවිත් බලන්න හොඳ ආහාර තියෙනවා, තේ තියෙනවා, කෝපි වර්ග තියෙනවා. හරිම ලස්සන තැනක්. අද අපි කතා කරන්න යන්නේ නීතිය පිළිබඳව. නීතිය කියන්නේ කාන්තාවන් නීතිය පිළිබඳව දකින විදිය, ඒ නීතිය වෘත්තිය. අපි හිතුව අපි ගොඩක් වෙලාවට දැන් මේ කාලේ නීතිය පිළිබඳව කතා වෙනවා. මොකද්ද මේ නීතිය? රටේ නීතියක් තියෙනවද? ඒ පිළිබඳව අපි කතා කරමු. ලංකාව තුල කාන්තාවන් නීතිය පිළිබඳව තියෙන උන්ගේ දැනුම, ඒ වෘත්තිය පිළිබඳව. අද අපිත් එක්ක එකතු වෙන්නේ විශේෂ වූ කාන්තාවක්. ඒ ගොඩක් වෙලාවට මානව හිමිකම් ගැන කතා කරන කාන්තාවක්. ඒ නීතිඥවරියක්. ඇය හිමාලි කුලරත්න. අයිබෝන් කියනවා හිමාලි. අයිබෝන්. හිමාලි අපි මේ කියන්නේ නිකන් සංවාදයක් විදියට. දැන් අපි ඉස්සෙල්ලම මේක පටන් ගන්න ඉස්සෙල්ලා හිමාලි කියන කෙනා කවුද? ඔබ සඳහන් කරපු ආකාරයට මම නීතිඥවරියක්, කාන්තාවක්, බොහොම සාමාන්‍ය කෙනෙක්. නමුත් මම හිතනවා මේ මම යෙදෙන රැකියාවේ හැටියට අපිට බොහොම තද ආකාරයෙන් ක්‍රියා කරන්නත් සිද්ධ වෙනවා. එතකොට මම හිතන්නේ බොහෝ පුද්ගලයන් හිතන්නේ අපි සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් සාමාන්‍ය ආකාරයකින් ජීවත් වෙන්න උත්සාහ දරනවා. ඒකම මං කරන රාජකාරිය සඳහාත් අදාළ කරගන්න උත්සාහ දරනවා. ඔව් ගොඩක් වෙලාට කාන්තාවන් අපි දකින්නේ අර රස්සාවකට ඔෆිස් එකකට ගිහිල්ලා වැඩ කරන නැත්තම් එයා හොඳට අර අපි කියනවනේ හැම මලකටම ලංකාවේ සමාන කරලා තියෙනවා කාන්තාව. හරි? දැන් ඔබ කොහොමත් කරන්නේ ඔබ නීති වෘත්තිය දෙන්නේ. නමුත් ඔබ ගොඩක් වෙලාවට අපි දකින්නේ නීති වෘත්තිය වුණාට ඔබ ගොඩක් වෙලාවට ඉන්නේ සාමාන්‍යයෙන් කාන්තාවන්ව දකින්න අඩු තැන්වල. ඒ කියන්නේ වැඩියෙන්ම පිරිමින් ඉන්න නීතිය පිළිබඳව සම්ඩු කරන, කතා කරන, තර්ක කරන තැන්වල. ඔබ ඇයි ඒ වගේ වෘත්තියක් තෝරගත්තේ? නීතිඥවරයන් ඉන්නවා. නමුත් ඔබ තෝරගත්තේ අමාරු වෘත්තියක්. ඇයි ඒ? තෝරගනිද්දී අමාරු වෙයි කියලා අදට හිතන්නෙත් නැහැ කරන දේ අමාරුයි කියලා. ස්ට්‍රෙස් එක තියෙනවා. මම ටිකක් පොඩි කාලෙම හිතුවා මම නීතිය හදාරනවා කියලා. මගේ පියා පොලිස් සේවයේ හිටියෙත් කුඩා කාලේ මාව අධිකරණය බලන්න එක ගිහින් තියෙනවා. මට මොකුත් තේරුනේ නැහැ. ඒත් මට නිකන් ආසාවක් ඇති වුණා කියලා මම හිතනවා. ඉතින් අර කිව්ව ආකාරයට මේ අපිට රැකියාව කරන්න තියෙන්නේ ටිකක් රළු පරිසරයක් තුළ. ඒ කියන්නේ අපිට ගන්න තියෙන තීරණ අපිට තර්ක විතර්ක ඉදිරිපත් කරන්න වෙනවා. ඔබ ඉන්නේ සුප්‍රීම කෝට් එකේ තමයි ගොඩක් වෙලාටද නැත්නම්? ඔව් මම සුප්‍රීම කෝට් එකේ නඩු කරනවා. බොහොම පහළ අනිකුසායි වලටත් යනවා. ඉතින් වැඩි හරියක් ඒ ආශ්‍රිතව මේ අභියාචන අධිකරණයේ එහෙම නඩු කරනවා. ඉතින් මේ ඔබ කිව්ව ආකාරයට කාන්තාවන්ව මල් වලට සමාන කරනවා කිව්වා. මං කිව්වා මං හිතනවා ඉතින් මේ ඒ අධිකරණයේ ඉන්නේ ටිකක් රළු කාන්තාවොත් මල් තමයි. මල් තමයිනේ. මල් වල තියෙන රෝස මලක් උනත් ගොඩක් කටුත් එක්ක ආපුවම තමයි ලස්සන. දැන් ලංකාවේ දත් අනුව මේ කටු තියෙන රෝස මල තමයි අනිත් මල් වලට වඩා ලස්සන. ඔව් ඒක තමයි මං කිව්වේ. ලංකාවේ දත් අනුව 70%ක් විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නේ නීති විද්‍යාලයෙන් කාන්තාවන්. හැබැයි අපි බැලුවොත් එහෙම කාන්තාවන් යෙදෙන නීතිය අදාරනවා. නමුත් අපි දකින්නේ ලොකු නම් ගොඩාක් පිරිමි අයගේ නම්. කාන්තාවන්ගේ නම් ඇහෙනම අඩුයි. 70%ක් ඉගෙනගෙන කොහොමද මේ අය යන්නේ? මමත් මේ වෙන තමයි දැනගත්තේ 70%ක්ම පිට වෙනවා කාන්තාවෝ කියලා. අපි දකිනවා ගොඩක් ඉන්නවා මේ කාන්තා මේ ශිෂ්‍යාවන් උසාවි වලටත් බොහොම තරුණ කාලේ එනවා දකිනවා. ඉතින් කනගාටුයි ඊටාම මේ ඊට පස්සේ රැඳෙනවා අඩුයි තමයි. රැඳුනත් මං හිතන්නේ අධිකරණයේ නඩු කතා කිරීම කියන එක නෙමෙයි ඒගොල්ලෝ තෝරගන්නේ මේ එහෙම නැත්නම් ලිඛිතව කරන කටයුතු එහෙම නැත්නම් ඔප්පු ලිවීම වගේ දේවල්
නැත්තං ආයතනවලට සේවය කරනවා වගේ දේවල්. ඉතින් මං හිතන්නේ අර අකමැත්තෙන් වුණත් පිළිගන්න වෙන ඒ තියෙන ස්ට්‍රෙස් එක රළු භාවයට ඔරුතු දීගෙන යන්නත් ටිකක් අමාරු ඇති. නමුත් ඉතින් මම ඉතාම අගය කරනවා මේ වගේ දිනයකට මේ අලල්ලා මේ වගේ මාතෘකාවක් මේ වගේ වෘත්තියක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ගැනීම ඒ වගේ දේවල් තුළින් මං හිතනවා මේ බලන් ඉන්න උඩා දැරියෝ මං හිතන්නේ නීතිඥවරියන් වෙන්න බලන් ඉන්න අයට එහෙම මේ විශාල වශයෙන් එන්කරේජ්මන්ට් එකක් ලැබේ කියලා මං හිතනවා. අභිපේරණයක් හම්බෙන්න ඕන ගොඩක් කාන්තාවන් මම හිතනවා ඒගොල්ලන් උසාවිවලට පොඩි කාලේ ගොඩක් ආස උසාවියට ගිහිල්ලා තර්ක විතර්ක කරන්න. නමුත් ලොකු වෙද්දී එයාලා හිතනවා ඇති ඔක අමාරු වැඩක් මම මේක අරගෙන ඉන්න ඕන කියලා. නමුත් මම හිතනවා ලංකාවට තව කාන්තාවන් ඕන අපේ අධිකරණය තුල දකින්න අධිකරණය තුල කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්න. ඔබ හිතන්නේ නැද්ද එහෙම? අනිවාර්යෙන් මම හිතනවා දකින්න කියන්නේ නියම ආකාරයෙන් ඒ වෘත්තිය යෙදෙන්න. පැමිණීම පමණක් නෙවෙයි ඒ වගකීම් අරගෙන ඒක නියමාකාරයෙන් යෙදෙන්න අවශ්‍යයි. කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටින්න ඕනෑම වින්දිතෙක් සාධාරණයකට ඕනම දෙයකට විරුද්ධව පෙනී හිටින්න. දැන් සාමාන්‍යයෙන් කියනවා මේ නීතිඥයෝ කියන්නේ බොහොම මනුස්සකමක් නැති කට්ටියක් කියලා. ඒකට මම හිතනවා මිනිසුන්ට සේවය කරන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි නීතිඥවරයෙක් වෙන එක. ඉතින් ඒකට දැන් මලක් වගේ කාන්තාව සුන්දර හදවතක් තියෙන නීතිඥ වෘත්තිය තෝරගන්න එක තමයි එක අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතින් ඔව් ඒක ඇත්ත. මොකද දැන් කාන්තාවන්ට ගොඩක් ලේසි තව කාන්තා නීතිඥවරයෙක්ට ඇගේ තත්ත්වය කියලා දෙන්න එක විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී ඉතින් අපි බලාපොරොත්තු වෙමු ඉදිරියට ගොඩක් කාන්තාවන් ඔබව දැකලා ඔබ වගේ මං ගොඩක් වෙලාට ෆලෝ කරන මොකද මං ගොඩක් වෙලාට හිතනවා කාන්තාවන් වෘත්තියක් තෝරගන්න ඕනේ ලේසි වෘත්තියකට වඩා තමාට යන්න පුළුවන් තමාට සේවය කරන්න පුළුවන් වෘත්තියක් කියලා. මම ඒකට ඔබ වගේ කරනවා. ඒ වගේම මම මේකටත් වෙනවා දැන් අපි 70%ක් ගොඩක් අය ඉන්නවා කාන්තා නීතිඥවරයෙක්. වෙනවා නීතිඥවල සංගමයේ තාම සභාපති නියක් නැහැ. සභාපතිවරු විතරයි. ඇයි ඡන්ද දෙන්නේ වැඩියෙන්ම කාන්තාවෝ? ඡන්ද දෙන්නත් මම හිතන්නේ වැඩිපුර යන්නේ පිරිමි නීතිඥවරු වෙන්න ඇති. මොකද මේ ෆ්‍රන්ට් ලයින් එකේ බොහෝ දුරට දකින්න ලැබෙන්නේ පිරිමි නීතිඥවරුන් නිසා. ඉතින් මම හිතන්නේ මේ නීතිඥ වෘත්තියටත් බලපානවා මේ සමාජයේ තියෙන මේ ආකල්පමය වශයෙන් අර කාන්තාව තවමත් අපි කොච්චර පිළිගත්තත් මූලික අයිතිවාසිකම් වලින් තහවුරු කරලා තියෙනවා කියලා කිව්වත් අපිට අපේ අයිතිවාසිකම් පිළිගන්නවා කිව්වත් අපි ඉතින් දන්නවා ගැටුම් ගෙවීම සම්බන්ධයෙන් යම් අවස්ථාවලදී තාම අපි ප්‍රාථමික අවදිවල ඉන්න තැන් තියෙනවා. ඉතින් ඒ වගේ බැලුවා මම හිතන්නේ ඒ ආකල්පමය වශයෙන් සිදුවිය යුතු වෙනසක් තියෙනවා අතිවිශාල වශයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ වගේ කාන්තාවන් දිරිමත් කරලා මේ ඉදිරියට ගෙන මේ ආයතන වලින් සම්මාන දීලා මෙහෙම කරන එක අතිශයින්ම කාන්තාවක් වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා අගය කරනවා. ඉතින් පැහැදිලිවම මේ සමාජයේ සිදුවිය යුතු වෙනස තුලින් මේ වෙනසත් දකින්න අවශ්‍යයි කියලා මං හිතනවා. දැන් අපිට කරදරයක් වුණොත් අපි එන්නේ නීතිය සර්. නීතියේ ඉන්න කාන්තාවකට කරදරයක් වුණොත් කොහොමද යන්නේ? හොඳ ප්‍රශ්නයක්. නීතියේ ඉන්න කාන්තාවකට කියන්නේ ඒ කියන්නේ අපි රැකියාවේදී රැකියාවේදී ඔයාට අසාධාරණයක් වෙනවා. එතකොට දැන් ගොඩක් වෙලාට අපි හිතනවා නීතිඥවරුන්ට ප්‍රශ්න නැහැ, නඩු නැහැ. දොස්තරවරුන්ට ලෙඩ නැහැ. මොකද එයා දොස්තර. ඒතර මේ වගේ තැනකදී කොහොමද කාන්තාවන් ඔවුන්ගේ අනන්‍යතාවය ප්‍රවේශම් කරගෙන ඒ වගේම සමාජයේ නමක් තියාගෙන ඉන්නේ? දැන් අපි ළඟට එනවා Tamanට අසාධාරණයක් වෙච්ච කාන්තාව. අසාධාරණයක් වෙච්ච අය විතර නෙමෙයි නීතිඥයෙක් වෙන්නේ. ඒ කියන්නේ විසඳලා අවසන් කරන කෙනෙක් ඕනෑම පුද්ගලයෙක් නිර්දෝෂී. ඒක තමයි අපේ පූර්ව නිගමනය. නමුත් කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටිනවා නීතිඥවරියෝ. වෙනත් අපිට ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. ඉතින් මං හිතන්නේ එතනදී අපිට කරන්න තියෙන ලොකුම දේ තමයි මෙතන තමයි නීතිය ක්‍රියාත්මක වෙන තැන. ඉතින් අර අභියෝගය කොහොම හරි වැඩගෙන කුණාටු වෙනවනේ නේද? ජීවිතේ හැමදාම සුන්දර නැහැනේ, වසන්තයක් නෙමෙයිනේ. කුණාටුවක් ආවහමනේ තේරෙන්නේ වසන්තය කියන එක කොච්චර සුන්දරද කියලා නේ.
ඒකහින්ද එක දවසක් මට මතකයි ඔබතුමිය මාත් එක්ක කියනවා මේ පෞද්ගලිකව අපි දවසක් කතා කරනකොට යම් කිසි දෙයක් කරනවා ඒක තමයි ජීවිතේ කවදා හරි දවසක පන්නරයක් වෙන්නේ කියලා. ඉතින් එහෙම ඉදිරියට යාම තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාට අපි හිතනවා අපිට විතරයි ප්‍රශ්න අනිත් අයට ප්‍රශ්න නැහැ කියලා. ගොඩක් වෙලාට එන්නේ ඒක තමයි අපි හිතන්න ඕනේ. ඇය කොතන හිටියත් ජීවිතේට එන බලපෑම් හැම කාන්තාවකටම වෙනස් වෙන්න පුළුවන් බලපෑම්. හැබැයි ඒවට මූණ දෙන විදිය තමයි වෙනස් වෙන්නේ. මම මෙහෙම ඇහුවොත් දැන් ගොඩක් වෙලාවට අපි කියනවා කාන්තාවන්ට තියෙන නීති මදි නැත්නම් අලුතෙන් නීති එන්න ඕන ඒවා තාම මග තියෙන්නේ එහෙම කියලා අපි කියනවා. හැබැයි ඒකට කවුරු හරි දේශපාලන පක්ෂයක් හරි නැත්තං අපි කියන NGO එකක් එහෙම ප්‍රොජෙක්ට් එකක් කරොත් විතරයි නීතිය හැදෙන්නේ. ඇයි කාන්තාවන් නීතියේ ඉන්න කාන්තාවන්ට බැරි මේ නීති එන්න ඕන ලංකාවට මේ නීති අලුතෙන් එන්න ඕන කාන්තාවන් වෙනුවෙන් කියලා කතා කරලා ඒ නීති රාමුව ඇයි තාම හැදෙන්නේ නැත්තේ? මම හිතන්නේ මේ කතා කරන ආයතන වලත් මූලික තැන ගන්නවා නීතිඥවරියන්. ඒ කියන්නේ ආයතන වලත් සහ සමාජයේ නීතිඥවරු මුල් තැන ගන්නවා කියලා මම හිතනවා. මම දකිනවා. ඒ වගේම ඒකෙන් ලැබෙන ආభాෂය පන්නරය දැන් නීතිඥ වෘත්තියේ යෙදෙන අය විතරක් නෙමෙයි මම දැකලා තියෙනවා ව්‍යාපාර කරන වෙනත් කිසිසේත්ම අදාළ නැති අයටත් මේකෙන් ලැබෙන පන්නරය තුලින් බොහොම ඉදිරියට ගිය සාර්ථක වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඉතින් මෙතනදී අර මම මුලින් කිව්ව මම හිතන්නේ අර අපි ඉදිරියට යාමට නීතිඥවරු නීතිඥවරිය විතරක් නෙමෙයිනේ මුළු සමාජයේම අපි ඔක්කොම එකට අත්අල්ලගෙන යන්න ඕනේ. දැන් නීතිඥවරුන්ට ප්‍රශ්න නැහැ. අපිත් මිනිස්සුනේ. අපිට ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි හැමෝම එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. මට මතකයි නීති සංගමයේ වැඩසටහනකට ගියාම මම දවසක් කිව්වා මේ මගෙන් අහනවා ඔඩියන්ස් එක නීතිඥවරු වශයෙන් අපිට නේද ඒක කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේ අයිතිවාසිකම් කියන එක ඒක කතා කරන කෙනාට විතරක් නෙමෙයි තියෙන්නේ. අපි හැමෝටම මගේත් මේ ඡායාරූප ශිල්ප මහත්මයාගේත් අපි හැමෝගෙම තමයි මේක මේ අයිතිවාසිකම්. ඉතින් ඒක වෙනුවෙන් නැගී හිටින්න මම නීතිඥවරයෙක් වෙන්න ඕනේ නැහැ. හැමෝටම මේකට අයිතියක් තියෙනවා. නීතිය කියන ඔබ නීතිය දැන් නොදැන සිටීම මේකක් නෙමෙයි කියලානේ. ඒ කියන්නේ ඒක අපි හැමෝටම තියෙන අයිතිවාසිකම. හරි වැඩසටහන ඉවර කරන්න ඉස්සෙල්ලා මම ටග් ගාලා මේක ඇවිල්ලා රැපිඩ් ෆයර් එක. කෙටි උත්තර දෙන්න මම හිතනවා ඔබට පුළුවන් කියලා. කාන්තාවක් ගොඩක් වෙලාට මානව හිමිකම් නැත්තම් එයා ක්‍රිමිනල් ලෝයර් කෙනෙක් විදිහටම සමාජය එයා ගැන දකින්නේ කොහොමද? බොහොම රළු කෙනෙක් විදිහට දකිනවා මං හිතන්නේ. මොකද එයාට ගන්න වෙන තීරණ ඊළඟට මං හිතන්නේ අධිකරණයේ ආව දකින්න ආකාරය එයාට මෙහෙවන්න හැන්ඩල් කරන්න වෙන පරිසරය දැක්කම මං හිතන්නේ බොහොම එහෙම තැනක් තමයි ගන්නෙ. නමුත් මම නැවතත් කියනවා ඒ හැම කෙනාවත් මිනිස්සු තමයි ඉතින්. කාන්තාවන් ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවට වහාම අවශ්‍ය එක නීතියක් කියන්නේ මං හිතන්නේ වැටුප් සමකිරීම වගේ දෙයකදී යම් ශේත්‍රයන් වලදී මං හිතන්නේ කන්ට්‍රිබියුෂන් එක වැඩි කාන්තාවගේ. නමුත් ලැබෙන රෙකග්නිෂන් එක අඩුයි. මොකද මොනිටරි වැලියු එක අඩුයි. යාට ලැබෙන වැටුප අඩුයි. අන්න ඒක නම් මං හිතන්නේ ඉතාම ඉක්මනින් විසඳිය යුතු දෙයක්. මොකද ඒක ඉතාම බැලුමටම අසාධාරණ. ලොකු වෙනසක් පේනවා. කාන්තාවන් සඳහා වන නීති වෘත්තිය පිළිබඳ එක් දෙයක් ඔබට වෙනස් කළ හැකි නම්. ඒ කියන්නේ කාන්තා නීතිඥවරියන්ට වෙන දෙයක් ගැන එක වෙන ඒ මොකක්ද? මම නීතිඥ ශිෂ්‍යයෙක් වශයෙන් ඉන්නකොට අධිකරණවල අඩු ගහනවා බලන්න ගිහිල්ලවත් නැහැ. නමුත් ඉතින් දැන් නම් මම හිතන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ එහෙම අවස්ථාවක් දෙනවා. මගේ ළඟ එනවා ජූනියර් ලෝයර්ස්ලා ට්‍රේනින් වෙන්නත් එහෙමයි. ඉතින් ඒ අවකාශයන් වැඩි කරනවා නම් මම හිතන්නේ ඒගොල්ලන්ට මේ අධිකරණය ගැන තියෙන බය වගේදී අඩු වෙලා ඒගොල්ලන්ගේ කැමැත්තක් ඇති වෙලා මේ ඉස්සරහට ඔබ කියන ආකාරයේ නීතිඥවරියන් දකින්න ලැබෙයි. ඔබට බලපෑමක් කරපු නැහැ. කියන්නේ ධනාත්මක බලපෑමක් කරපු නීතිඥවරියක් කියන්නේ ඔබේ ජීවිතේට වරියක් කියන්නේ මම මේක කියන්න ඕනේ. මට ජීවිතේ ආශ්‍රය කරන්න ලැබෙන මට වඩා ජ්‍යෙෂ්ඨ නීතිඥවරියන්ට මම ගෞරවයෙන් කියනවා ඔවුන් ඒ ගමන මට ඉස්සෙල්ලා ගිය නිසායි අපිට අද මෙහෙම යන්න පුළුවන්. නමක් කියන්නේ එක්කෙනෙක් විශේෂයෙන්ම කියනවා නම් මම බොහොම ළඟින් ආශ්‍රය කළා යාපනයේ නීතිඥ සංගමයේ සභාපති වෙලා හිටිය ශාන්තා අභිමාන සිංහ මැතිණිය. එයාගේ ඉඳගෙන බොහොමයක් තව මගේ මතකයට එනවා
අපිට අපි දැකලා නැති ඇති සමහරු ඒගොල්ල ඒ මාර්ගයේ අඟලකින් හරි ඉස්සරහට ගිය හින්දා තමයි අපිට මාර්ගය පෑදුනේ. පැහැදුනේ. අද ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය විස්තර කරන්න එක වචනයකින් සංකීර්ණයි. සංකීර්ණයි. හරි. ඔබ මෙතෙක් හසුරුපු නඩුවලින් අමාරුම එක නඩුවක් කියන්නේ නම් ගම ඕන්න එක නඩුවක් කියන්නේ. මම හිතන්නේ බොහොම මේ හදවතට වගේ දැනෙන අවස්ථාවල් වලදී කාන්තාවන්ට ටෝච වදහිංසනයට ලක්වීම වගේ නඩුවලදී අපිත් පොඩ්ඩක් ඒක කාන්තාවකට මුණ දීන්ට සිදුව දෙයක් නිසා අපිටත් දැනවා වැඩි. ඒවගේ මම නඩුවක් කලා මට මතකයි බොහොම ප්‍රාථමික ස්ථානයක සමාජයේ හිටපු කාන්තාවක් නඩු ගොඩාක් තිබුණ මගලඟට එද්දි. ඉතිං මට වඩා දැන් නඩුව ගොුණු කරලා වසර ගානක් වෙනවා. ඒ වන විටත් ඇය මිත්තනියක් දැන් මද කෙනෙ. ඉතිං මේ ඒවගේ ඒ වගේ ගොඩක් අය විශේෂය දෙයක් තම මම මේ කන රැකියාය මම දකින මට පෞද්ගලිකව ළඟින් ආශ්‍රය කරන්න ලැබෙනවා සමාජයේ විසි නරක කෙනෙක් කියලා දකින්න පුළුවන්. නමුත් අති විශිෂ්ට ගති තියෙන සිතුම් පැතුම් තියෙන දැන් කාන්තා නීතිීඥවරයන්ගේ බලය හැකියාව ගැන්න කතා කළ ඊට වඩා විශාල හැකියාවක් කොන්ෆිඩන්ස් තියෙන කාන්තාවන් අපට ආශ්‍රය කරන ලැබෙනවා මේ වෘත්තිය නිසා. ඔබ නීතිඥවරයක් වුණේ නැත්තම් කවුද වෙන්නේ? ඒක දැන් මල් වගේ නෙමේ කිව්වත්නේ අපි. මං හිතන්නේ මං කැමති මේ විලාසිතා වගේ දෙයක් සම්බන්ධයෙන් රැකියාව දෙන්න. මොකද මං හිතනවා නීතිඥවරයක් වුණත් දැන් අපිට දීලා තියෙන පාර ටිකක් තියෙනවා. අපි හැමෝම ප්‍රසන්න වෙන්න ඕනේ. ඒ තියෙන පාට සීක් ටිකේ හරි අපි ලස්සනට ප්‍රසන්න වෙන්න ඕනේ. අපරාධ නීතිය යථාර්ථය වඩාත් හොඳට නිරූපණය කරන පොතක් හරි චිත්‍රපටයක් හරි කියන මට එහෙම විශේෂයෙන් මෙන්නේ මං හිතන්නේ පින්ක් වගේ ෆිල්ම් එකක් කිව්වොත් හැබැයි අදාළ ප්‍රශ්නෙට අදාළ නැති එක දෙයක් මම කියන්න නීතිඥවරයෙක් වශයෙන් මේ කතා විකෘති කිරීම ගැන මං හිතන්නේ මේ කාලේ කතා වෙනවා. ඒකේ සදාචාරය නීතිය වගේ පොඩ්ඩක් ඒකත් හිතන්න ඕනේ. මොකද සමාජයට පණිවිඩය දෙද්දී අපි හොඳට ඒ ගැන හිතලා බලන්න. ඒක තව කෙනෙකුට හානියක් කරලා දෙන පණිවිඩයකුත් ඒකත් පොඩ්ඩක් වෙන්න බැහැනේ. අන්තිම වශයෙන් ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකද තරුණ නීතිඥවරියන්ට? ඉස්සරහට එන්න. හරි දේ කරන්න. අපිට ඔබට බාධකෙයි ඔබ වට්ටයි. අපි මෙහෙමනේ අපි කොච්චර සරල මාර්ගය ගියත් අව්ව දවසක් තියෙනවා වැස්ස දවසක් තියෙනවා නේද? ඒක ඒ දෙකටම උදේ පාවිච්චි කරන්න වෙනවා. ඉස්සරහට යන්න අවංක වෙන්න. තමන්ට බාධාවක් ආවයි කියලා තමන්ට තමන් ඇති කරගන්න එපා. තමන්ගේ තියෙන හොඳ වෙන කෙනෙක් වෙන බාධාවක් නිසා නැති කරගන්න එපා. ඉස්සරහට යන්න. හොඳ කෙලින් තියාගන්න. ගමන ඉස්සරහට යන්න. ඇය හිමාලි කුලරත්න. ඇය කිව්වා අව්වටත් වැස්සටත් කුඩේ ඕන කියලා. ඒ වගේම ජීවිතය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒක හින්දා අව්වාවත් වැස්සාවත් අපි ජීවත් වෙන්න ඕන හුස්ම තියෙනකම්. ඒ හුස්මට වටිනාකමක් දෙන්න. ඇය කිව්වා ඔබව ඔබට නැති කරගන්න එපා. කොන්ද කෙලින් තියාගන්න කියලා. නීතිය තුල පමණක් නෙමේ ජීවිතය තුලත් අපි කොන්ද කෙලින් තියාගෙන ඉදිරියට යමු. මේ කාන්තා දිනය වෙනුවෙන් කරන වැඩසටහනක් මේ ප්ලේන්ටි විත් සුලෝ ලංකාදීප සමග